මොහොතක් සිතා බලන්න. දිට්ඨා සුළුනි කාටුව 2025 වර්ෂයේ නොවැම්බර් මාසයේ ලංකාවට බලපෑවා. මෙතනින් ගොඩක් ජීවිත 1000කට ආසන්න ජීවිත හා 300ට ආසන්න ජීවිත දැනටමත් නැති වෙලා ඉවරයි. ගොඩක් දේපලත් නැති වෙලා ඉවරයි. මිනිස්සුන්ට තමන්ගේ වාසස්ථානයක් නැති වෙලා ඉවරයි. තමන් අනාථ වෙලා ඉවරයි. තමන් අසරණ වෙලා ඉවරයි. තාමත් ගොඩ ජීවිත පස්චයට එහෙම බැලෙමින් පවතිනවා. ඉතින් මේකට හේතුව මොකද්ද? මේකට හේතුව මිනිස්සුන්ගේම හේතුවක් තමයි. ඉතින් මිනිස්සු මේ ඕසෝන් ස්තරය, ඒ කියන්නේ වායු ගොඩෙන් උඩ තියෙන අපේ ලෝකෙට හිරු එළිය ළඟා කරන්න අපහසු කරන පාරජම්බුල කරන අපහසු කරන මේ ඕසෝන් ස්තරයට හානි වෙන එක. ඉතින් මිනිස්සුන්ගේ වාහනවල දුම, ඒ වගේම විවිධ රසායනික ද්‍රව්‍ය හින්දා මේ ඕසෝන් ස්තරයට හරිතාගාර වායු මුදා හැරිලා ඕසෝන් ස්තරය පළුදු වෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? දැඩි හිරු රශ්මිය ලෝකෙට පැමිණෙනවා. එතනින් මුහුදු මට්ටමේ තියෙන වාතය රත් වීමක් වෙලා ඒවා වාෂ්ප වෙන්න ගන්නවා. ඉතින් මේ රත් වීම නවත්තන්න එතන ගියපු වායු වල හිස්තන පුරවන්න වටෙන් පිටින්ම හැම තැනකම වායු ධාරා රැස් වෙනවා. ඉතින් මේක තමයි සුළු ග්‍රහ ලෝකෙදියට පරිවර්තනය වෙන්නේ.